අද නේද ඒ කාලේ මට ඒ ගැන හිතන්න නැතුව මං ගැන හිතන්න තිබ්බා. එහෙනම් මට අද මෙහෙම වෙන්නේ නැහෙනේ. මම මේ කිව්වේ මං ගැන නම් නෙමෙයි. තමන්ට ආදරය කරන එකට කියන්නේ ස්වයං ආදරය කියලා. අපි ඒක self love කියලා හඳුන්වනවා. මොකක්ද මේ self love කියන්නේ? අපි අනිත් හැමෝටම ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරන්න ඕන. මොකද අපි අපිට ආදරය කරන්නේ නැති තාක් අපිට වෙන කිසි කෙනෙක්ට ආදරය කරන්න බැරි හින්දා. ස්වයං ආදරයේදී ඔයාව අගය කරන්න ඕනි. ඒ වගේම ඔයාව පිළිගන්න ඕනි. තවත් දෙයක් තමයි ඔයා ගැන පොසිටිව් විදියට හිතන්න ඕනි. මෙහෙම ටික කාලයක් යද්දී ඔයාගේ වටිනාකම් වගේම ඔයාගේ දුර්වලතා, ඔයාගේ අඩුපාඩු මොනවද කියන එක ගැන ඔයාට හොඳ අවබෝධයක් එනවා. ඉතින් ඇයි මෙච්චරටම self love අපිට වැදගත් වෙන්නේ? අපේ overall well-being එක වෙනුවෙන් මේක අපිට මාර විදියට වටින දෙයක්. අපි ගැන පොසිටිව් අදහසක් නැතුව වෙන කිසිම දෙයක් ගැන පොසිටිව් හිතන්න අපිට බෑ. අපිට අපි ගැන ධනාත්මක සිතුවිල්ලක් නැතුව ජීවත් වෙන එක අමාරුයි. දැන් ඔයා හිතනවා ඇති නේද? self love එකෙන් අපිට මොනවද ලැබෙන්නේ කියලා. පළවෙනි එක තමයි අඩු ආතතියක්. නැත්නම් ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක්. ඔයාගේ ජීවිතේට මොන වගේ ප්‍රශ්නයක් ආවත් ඒ හැම දෙයකටම හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේම ප්‍රශ්න වෙලෙන්නකොට අපි හැමෝටම සාමාන්‍යයෙන් ආතතිකාරී ස්වභාවයක් ඇතිවෙනවනේ. හැබැයි මේ දෙයින් පුළුවන් ඔයාට ඇතිවන ආතතිය අවම මට්ටමකට තියාගන්න. දෙවෙනි කාරණා තමයි අවදානමක් ගන්න කැමති එක. මෙන්න මේ අවස්ථාවේදී අපි අවදානමක් ගන්න හදන්නේ අපි ඇතුළම තියෙන self confidence එක නිසා. ඔයාට දැන් අවදානම් බාර ගැනීම කියන්නේ හරිම විනෝදජනක දෙයක්. ජීවිත කාලය පුරාම comfort zone එකක රැඳිලා ඉන්න එකෙන් දිග ගමනක් යන්න බෑ කියලා දැන් ඔයාට තේරෙනවා. ඉතින් ඒ දෙයට ඔයාට ආදරය කරන්න ඕන වගේම ඔයාව ගොඩාක් විශ්වාස කරන්නත් ඕනි. තුන්වෙනි කාරණය තමයි සංවේදනය. ඔයාගේ වටිනාකම්, දුර්වලතා ඔයාට අඳුරගන්න පුළුවන් වුණාම අපිට අනිත් අය ගැන හොයලා බලන්න, තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ ගැන අපිට කාල් රොජර්ස් පුද්ගල කේන්ද්‍රීය උපදේශන න්‍යායදිත් කියලා දෙනවා. අපි මේක සාකම්පනය කියලා හඳුන්වනවා. මෙතනදී අනෙක් කෙනාගේ සපත්තුවට බැස බැලීම කියලත් කියනවා. අපි අපිට ආදරය කරන තරමට අපිට වෙන කෙනෙක්ගේ දුක, සතුට අඳුරගන්න, තේරුම් ගන්න පුළුවන් වෙනවා. හතරවෙනි කාරණේ තමයි සීමා මායම් ගැන දැනගැනීම. අපිට ඇත්තටම කරන්න කැමති නැති දෙයකට හරි අපිට අවශ්‍ය නැති දෙයකට හරි බොරුවට ඔව් කියනවනේ. ඒ කියන්නේ අපි අපිට අවංක නැහැ කියන එක. හැම දෙයකටම ඔව් කියන එක වගේම හැම වෙලාවෙම උදව් කරන්න කැමැත්තෙන් ඉන්න එක හොඳ ගතිගුණයක් කියලානේ අපි හිතන්නේ. අන්න ඒ වගේ කෙනෙක්ට කෙලින්ම බෑ කියන්න බැරි කමට ඔව් කියන එකෙන් වළක්වන්න මේ ස්වයං ආදරය අපිට උදව් වෙනවා. ඇත්තටම මේ දෙයින් අපිට වැලියු එකක් හදාගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු ඔයාට ආදරය කරන්නේ නැති කෙනෙක්ද කියලා. බලන්නකෝ මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා. අසාර්ථක වීමේ බිය. අසාර්ථක වෙන්න තියෙන බය. මම මේකෙන් පරදී, මිනිස්සු මට hina වෙයි, මට මේ දේ වරදී කියලා හිතන එක. දෙවෙනි එක තමයි අපවාදාත්මක සමතතාව වගේම ඕනවට වඩා ඉවසගෙන ඉන්න එක. ඔයාට ගැලපෙන්නේ නැති ටොක්සික් රිලේෂන්ෂිප් එකකදී හරි නැත්නම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකකදී වුණත් ඔයාව පහත් කරලා කතා කරනවා නම්, ඔයාට ඒ විදිහට සලකනවා නම්
ඒ වගේ තැන්වල කමක් නෑ එයා මගේ යාළුවනේ නැත්නම් කමක් නෑ මොන වුණත් එයා මට ආදරේනේ කියලා ඉවසන එක. තමාව අන් අයත් එක්ක සංසන්දනය කරන එක තමයි තුන්වෙනි කරුණ. ඔයාගේ ඇතේ ඇඟිලි පහ බලන්නකෝ. ඒ පහ එක එක විදියයි. ඒ වගේ තමයි හැමෝම එක වගේ නැහැ. හැමෝටම එකම දක්ෂතා කුසලතා පිහිටන්නෙත් නැහැ. ඔයා ඔයාට පුළුවන් දේ තේරුම් ගන්න ඕනි මෙන්න මේ දේ නිසා. ඊළඟ කරුණ තමයි නෑ බෑ කියන්න අපහසු වෙන්න වගේම ඕනවට වඩා දෙයකට කැප වෙන එක. මං කලින් කිව්වා වගේම බෑ කියන්න බැරි කමට තමයි මේකෙන් කියන්නේ. ඊළඟ කරුණ නිෂේධනාත්මක ස්වයං කතා සහ නිරන්තර ස්වයං විවේචන. අපි දෙයක් කරන්න පටන් ගන්නත් කලින් මට මේක කරන්න බැරි වෙයි කියලා නිෂේධනාත්මකව හිතන එකට තමයි මේකෙදි වෙන්නේ. ඔයාටත් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඒ දේවල් අඩු කරගෙන ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ මානසික ආතතිය අඩු කරගන්න. සුන්දර නිරෝගී පුද්ගලයෙක් විදියට ඉස්සරහට යන්න. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට තවත් දැනගන්න දේවල් තියෙනවා නම් පහළ comment section එකට comment එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න.